හෙලෝ ගයිස් අද අපි ඇවිල්ලා ඉන්නේ කොරියාවේ තියෙන ලස්සනම බීච් සයිඩ් එකකට. මේකේ නම හෙවුන්දේ. අපි අද හෙවුන්දේ බීච් එකට ආවේ මේ සතියේ සෑන් ෆෙස්ටිවල් එකක් තියෙනවා ඒක බලන්න. ඉතින් බීච් එකට යන පාර දිගේ පොඩ්ඩොන්ට ලොක්කොන්ට ප්ලේ කරන්න ෆනි කොරියන් ගේම්ස් ටිකක් තිබුණා. ස්කුඩ් ගේම් කොරියන් TV සීරීස් එක බලපු අය නම් දන්නවා මේ ගේම් එක මොකක්ද කියලා. මේකේ නම ඩග්ජි. මේක කොරියා ගොඩක් ප්‍රසිද්ධ ගේම් එකක්. මේ පෙටිය මැද තියෙන වචනේ හරියටම කියන්න පුළුවන්. හෝ ඔච්චර හිමින්නම් කරකවන්නේ නෑ හැබැයි. බලන්නකො යාළුවගේ ඩාන්ස් එක කොහොමද කියලා. උදෙන්ම කන්නෙත් නැතුව පිටත් වෙලා ආපු නිසා පොඩි බඩගින්නකුත් ආවා. ඒ නිසා අපි මුලින්ම ගියා මේ බීච් සයිඩ් එකේ තියෙන ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එකට බඩ පොඩ්ඩක් පුරව ගන්න. අපි මුලින්ම මේ ග්‍රිල් චිකන් ස්ටික් එක ට්‍රයි කරලා බලන්න හදන්නේ. මේ ස්ටික් 3ක් චොම් 3ක් වෙනවා. 매운맛, 지금 매운맛, 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 보통맛, 순한맛, 데리야끼. 데리야끼 사이네. 마마이트 하이게. හරියන්නද? සැරේකෙන් ගමු. සරේ. කාලා දුවන්නේ ඉන්න. ගොඩක් දාන්න එපා. සැර වැඩි මොත් අම්මට හිරි. 양념 닭꼬치야. 이건 따로예요. 4,000원. 하나. 오케이. මට ඉවන්න කරයි ඈ. කොදාම්කා මුකෝ මයකයිකිවේ ටුට්ටක් ගන්න සෝස් එක පට්ටම සරයි. ආපහු පියදාගත්ත සෝස් ටික. 요거 소스는 포장이겠죠? 소스는 뭘로 드릴까요? 보통 순한 매운 데리야끼 소고. සෝස් එක වෙනස් කරා. මේ සෝස් එක නම් මාමයි try. 데리야끼. අපි ඊළඟට ට්‍රයි කරලා බලන්න හදන්නේ චීස් කෝන්ඩෝක් එක. චීස් කෝන්ඩෝක්, අල කෝන්ඩෝක්, සොසේජස් කෝන්ඩෝක් වගේ වර්ග කීපයක කෝන්ඩෝක්ස් මෙතන තිබුණා. සාමනේ. ඒකයි අරගෙන දෙයක් ගම්බද? පුරක් ගම්බද? අරගල. ආ කව්. 이거 쉐이프네. 맞다. වෙනසකුත් තියෙනවා. 아저씨. 이거 치즈 소시지 하나 주세요. 예. 그런 거요. 치즈 소시지 하나랑 하고 여기 삼개 주십시오. 요거 하나, 요거 하나랑 하고 요거 3개 3,000원인데요. ඉතින් අපි චීස් සොසේජස් කෝන්ඩෝග එක කරගත්තා. මේක වටේට කස්ටඩ් සෝස් ටොමාටෝ සෝස් දාලා සීනි තවරලයි තියෙන්නේ.
ඇතුළි චීස් එක සුසේජස් තියෙනවා. ඇතුළි චීස් පුරෝලා තියෙනවා. එක මරුනේ පැණි රහය. මේක නම් ඔයාලා try කරලා බලන්න ඕනි කෑමක්. මෙතන තියෙනවා පොකුම් පප්නේ. ඉතින් අපි දැන් යන්නේ සෙව් පොකුම් පප් එකක් කන්න. අපි පොකුම් පප් දෙකක් ඕඩර් කරා. එකක් වොන් 10,000ක් වෙනවා. කොරියන් කෑම හුරු නැති අයට ලංකාවේ හුරුවට කන්න පුළුවන් කෑමක් තමයි මේ පොකුම් පප් කියන්නේ. මේ පොකුම් පප් එකත් එක්ක අපිට ව්‍යංජන වර්ග කීපයක් හම්බ වෙනවා. මේක මුහුදු පැලෑටි වලින් හදපු ව්‍යංජනයක්. ඊළඟට ෆිෂ් කේක්, ඒ කියන්නේ ඔදෙන් තියෙනවා. කිම්චි තියෙනවා. බෙල් ගහේ මුල් වලින් හදන කෑමක් තමයි මෙන්න මේක. එහෙනම් අපි දැන් රස බලමු. හොඳයි. පොකුම් පප් එක ගොඩක් රසට තියෙනවා. ඒකට කැරට්, ලීක්ස්, බඩිරුංගට, තල ඇට, ඉස්සෝ, බිත්තර වගේ දේවල් ඇඩ් කරලා තියෙන්නේ. ගොඩක් රසට හදලා තියෙනවා. ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එක වගේම තමයි. ඔන්න ඉතින් බඩත් පුරෝගෙන අපි දැන් මුහුදු වෙරළට යන්නයි හදන්නේ. අද පට්ට සෙනගක් ඉන්නේ. බලන්නකො මෙන්න මේ සෙට් එක අඳුරනවද කියලා. මේ නිර්මාණ මාරම ලස්සනයි වගේම මාරම පුදුමයි. මේ ඔක්කොම වැලි නිර්මාණ ලෝකයේ එක එක රටවල් වලින් මෙහෙට ආපු නිර්මාණකරුවන්ගේ දවස් ගානක මහන්සියේ ප්‍රතිඵල. පුදුම හිතෙනවා මේ නිර්මාණ වැලි වලින් හදලා තියෙනවා දැක්කම. මේ හැම නිර්මාණයක්ම ගොඩක් විශේෂ පුද්ගලයෝ විශේෂ අවස්ථා මූලික කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙතන ඉන්න චරිත තුන අඳුරගන්න පුළුවන්. මයිකල් ජැක්සන්, ෆ්‍රෙඩි මර්කරි, ලුයිස් ආම්ස්ට්‍රෝන් තමයි මේ ඉන්නේ. මේ තියෙන ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ තැන් කීපයක්. දුනුවිදීමේ තරඟ ඉසව්වලින් වැඩිම ඔලිම්පික් පදක්කම් තියෙන රටක් තමයි කොරියාව. ඉතින් මේ නිර්මාණය ඒ වෙනුවෙන. කොරියාව ප්‍රසිද්ධ බොම්බොම් කියන නවකතාව කොටසක් තමයි මේ නිර්මාණයෙන් නිරූපණය වෙන්නේ.
ලෝක ප්‍රසිද්ධ ඊස්පෝට් ගේම් එකක් වෙන ලීග of ලෙජන්ස් ගේම් එකේ ලෙජන්ඩ් කෙනෙක් තමයි මේ. මෙයාගේ නම පාකර්. මෙයා කොරියානු ජාතිකයෙක්. මෙයා වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක 5 වතාවක් දිනලා තියෙනවා. මෑතක මුළු ලෝකෙම ප්‍රසිද්ධ වුණ රෝස්ගේ බෘුණු මාස්ගේ අපාත සෝන් එක මතකයිනේ. මේ ඉන්නේ ඒ දෙන්න. ද විසඩ් ෆෝස් චිත්‍රපටි චරිත තමයි මේ ඉන්නේ. මේ තියෙන කොරියාව සාම්ප්‍රදායක ජංගු නැටුමයි සෙවුම්මු නැටුමයි. ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා bell icon එකත් click කරගෙනම යන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි මුණ ගැහෙමු. හැමෝටම සුබ දවසක්.